Okay, she keep calling every single night. And I Hello friends. ඉතින් ඔන්න අද ගෙනල්ලා තියෙන්නේ GTA San Andreas. ඉතින් මේ දවස් ටිකේ මට පොඩ්ඩක් වීඩියෝ එකක් දාන්න බැරි වුණා. ඉතින් හේතුව සමහර විට ඔයාලා දන්න ඇති San Andreas ගේම් එක දැන් දැක්කම ඔයාලා දන්නවා ඇති මොකද්ද හේතුව කියලා. පේනවනේ San Andreas එක ඉවර කරලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම. ඔක්කොම මිෂන් ගහලා තියෙන්නේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අද මම කියලා දෙන්න යන්නේ ඔයාලට ඉතින් දැන් CJ පොඩ්ඩක් රැප් ගේම් එකට පොඩ්ඩක් ඇවිල්ලා ඉන්නේ මෑඩ් ඩොග් ගේ මේ පරමාර්ථයෙන් කොහමද දැන් මුත් ඇවිල්ලා ඉන්නේ රැප් ගේම් එකට. ඒ නිසා පොඩ්ඩක් රැපර් කෙනෙක් වගේ දැන් නිකන් අර කවුද මේ ස්මෝකි වගේ තමයි දැන් CJත් ඉන්නේ. ස්මෝකි වගේ මෝහොක් කට් එක කපලා ඉතින් මෝහොක් කට් කරලා ඉන්නේ ඉතින් කොල්ලා කෙලින්ම ඉතින් ඕගොල්ලෝ දන්න කෙනෙක් තමයි යං සෝසා කියලා රැපර් කෙනෙක් ඉන්නවා. ඉතින් යං සෝසා වගේ තමයි දැන් CJත් කට්ටක් කපලා තියෙන. හරි දැන් රැපර්ස්ලා ගැන කියවන්න වෙලාවක් නැහැ. දැන් අපි අද වැඩේ මොකද්ද කියලා බලමු. ඉතින් අද වැඩේ තමයි ෆ්‍රෙන්ඩ්ස් අද මම ඔයාලට පෙන්වන්න යන්නේ මිනි මරුමක් හරි මංකොල්ලයක් හරි කරලා ටක් ගාලා ඔයාලට පැන ගන්න පුළුවන් ප්ලේස් එකක් ගැන. ඉතින් මේක පළවෙනි වතාවට මං විතරයි කියන්නේ ලංකාවෙන්. පිටරට නම් ගෙනල්ලා තියෙනවා මේ වීඩියෝ එක. ලංකාවේ මම තමයි ගේන්නේ පළවෙනියටම. ඉතින් මම YouTube එකේ සර්ච් කරලා බැලුවා මේක ලංකාවෙන් කවුරුත් දාලා නැහැ. ඉතින් ඒ කියන්නේ ඔයාලට මං කියපු දේ තේරුන්නේ නැහැ නේද? ඉතින් ඔයාලා ඒකට යන්න ඕන ෆ්‍රෙන්ඩ්ස් ඉස්සෙල්ලම මෙන්න මෙතනට යන්න ඕන ෆ්‍රෙන්ඩ්ස් මේ සෙවිල් බුලෙවාඩ් ලගේ මේ මෙතන සෙවිල් බුලෙවාඩ් ලගේ බෝඩර් එකට යන්න ඕන. මෙන්න මෙතන මෙන්න මෙතන කොහොම එක zoom වෙන්නේ නැත්තේ. මීට වැඩි zoom වෙන්නේ නැහැ. හරි. ඊට වැඩි zoom කරන්න පුළුවන්. නෑ. කොහොම හරි මෙන්න මෙතන නෑ මෙන්න මෙතන මේ කහපාට කළු පාට කප්පයක් වගේ තියෙන ෆ්‍රෙන්ඩ්ස්. මේ සෙවිල් බුලෙවාඩ් ලගේ නෙමෙයි වාගෝස් ලගේ බෝඩරේ. සෙවිල් බුලෙවාඩ් ලගේ නෙමෙයි මේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මෙන්න මෙතනට ඔයාලා ඉස්සෙල්ලාම එන්න ඕන. ඇවිල්ලා මෙන්න මෙතනින් තියෙනවා පොඩි පාරක්. මේ පාරෙන් ඔයාලා ගිහිල්ලා ඔයාලා ආයෙමත් පයින්න ඕන මෙන්න මේ පැත්තට. මෙන්න මෙතනට. ඉතින් මෙන්න මෙතනින් කෙලින්ම තියෙන මොකක්ද? Grove Street. Grove Street සුන්දර නගරය තමයි. ඉතින් මෙතන Grove Street කියන නගරය නෙමෙයි Grove Street කියන්නේ වීදියක් බං. මොනවා කියනවද මම දන්නේ නැහැ. හරි මොකක් හරි ඔයාලා ඇවිල්ලා එන්න ඕන කොහොම හරි ඔයාලා මේ පොඩ්ඩක් ෆ්‍රෙන්ඩ්ස් මට පාර පොඩ්ඩක් වැරදුනා. මෙතනින් මෙහෙම එන්න ඕන. මෙතනින් ඇවිල්ලා ඔයාලා මෙතනින් කෙලීම යන්න ඕන. මෙන්න මෙතනින් කෙලීම. මෙන්න මේ හරියට වෙනකම්ම යන්න ඕන ඔයාලා. මට ෆ්‍රෙන්ඩ්ස් පාර වැරදුනා චුට්ටක්. මෙන්න. අපි ආයෙත් එමු. පාර මට වැරදුනා ටික. අපි ආයෙ එමු. ඉතින් වැරදෙන්නේ නැත්තම් මිනිස්සෙක් නෙමෙයි යූ. හරිද? ඉන්නේ ඒක මතක තියාගන්න. හරි ෆ්‍රෙන්ඩ්ස් අපි මං ආපු පාර චුට්ටක් වැරදි. මං හරි පාරෙන් එන්න. ඉන්නකෝ මේ පාර තිබ්බේ කොහෙද කියලා මට මතක නැහැ ෆ්‍රෙන්ඩ්ස්. කොහමද අර ජරා කාණුවස්සේ තමයි තිබ්බේ. පොඩ්ඩෙන් අපි පාර හොයාගමු කොහොම හරි. මේ මෙතන. හරි. මේ තියෙන්නේ හරි. ඔයාලා දැන් මෙන්න මේ ප්ලේස් එකට එන්න ඕන කොහොම හරි මේ. මෙන්න මෙතන මේ පොඩි ගුහාවක් වගේ තියෙන්නේ. හරියටම මෙන්න මේ ප්ලේස් එකට එන්න ඕන. මේ කහ පාට කොටුවක් තියෙන්නේ මෙන්න මෙතන. මෙන්න මේ මම මාක් කරන්නේ එන්න එතනට. එතනට ඇවිල්ලා ඔයාලා මෙන්න මෙතනින් මේ උඩට යන්න. මෙන්න මෙතනින්. මෙතන බැහැලා
පිස්ටල් එක ගන්නවල. පිස්ටල් එක අරගෙන ඔයාලා පිස්ටල් එක අරගෙන මෙන්න මෙතනට ගිහින් පොඩ්ඩක් මුවා වෙන්න කිව්වේ මේ මුවෙක් වෙන්න නෙමෙයි. මේ පොඩ්ඩක් හැංගිලා වගේ ඉන්න. මෙන්න මේ ගාන්ට වගේ ඉන්න. මේ ගාන්ට වගේ ඉඳලා කාට හරි ඒම් කරන්න. එතනින් කාට හරි අනේකට දැන් ඔයා හිතන්න දැන් මෙතනින් ඉන්නවා ඔයාගේ තරහකාරය. ඔයාට මරන්න පුළුවන් මෙන්න මෙතනින් ඒම් කරගෙන ඉන්නවලා. මම ෂෝට් කට් එක ඔයාලට කියලා දෙන්න. මොකෙක් හරි දැන් මෙතනින් මට ඵලයන්කෝ මොකෙක් හරි අනේකි පාවෙනවා මේක. ඔන්න දැන් අර ඇන්ටි කෙනෙක් ඉන්නේ. ඇන්ටි තමයි ඔයාගේ හතුරා. ඔන්න ඇන්ටි ආවා. කෝ ඇන්ටිට එහෙම වෙන්නෙත් නෑ අප්පා. සික් අපරාධි. කමන්නේ. කමන්නේ. ඔයාලට පේනවා අන්න අතන එතනට ගිහිල්ලා ෂේප් එකේ ඉතින් මෙන්න මෙතන මෙන්න මූ තමයි ඔයාලගේ තරහකාරය. ඌ එහෙම මරන්න බෑ. එක එක කාර් පේනවනේ. මූ මරන්න බැයිද අප්පා? ඒම් කරන්නත් බෑ. මල කලදරිප් පාවෙනවා. කවුරු හරි ඵලයන්කෝ මෙතනින් ඉක්මනට පාවෙනවා අප්පා. පොලිස් කාර්යයට වැඩි දෙමුද? ඔන්න 1 2 අයියෝ පොලිස් කාර්යයක්වත් නැහනේ. මෙන්න මෙතනින් එන ඇන්ටි කෙනෙක්. ඒ ඇන්ටි තමයි තරහකාරය. හරි කෝ හරි ඇන්ටිව මෙරුවා. දැන් කෙලින්ම ආලා ගිහිල්ලා බයික් එකෙන් මේ වැඩේට බයික් එකකින් එන්න. නැත්තම් මාට්ටු වෙනවා. බයික් එකෙන් ඇවිල්ලා ඔයාලා කවුරුම හරි එන්න කලින් මෙතනින් ටක් ගාලා යන්න ඔයාලා. මෙතනින් මේ ගුහාවස්සෙන් ටක් ගාලා යන්න පොලිසිය ඉන්න කලින්. ඉතින් මෙතනින් ගියාට පස්සේ ඔයාලට මම පෙන්නන්නම් කොතනටද වැටෙන්නේ කියලා. හිතා ගන්නවත් බැරි තැනකට ඔයාලා වැටෙන්නේ. මේ පේනවනේ. බාගෝස් බෝඩර් එකට තමයි වැටෙන්නේ. අර මේ මොකද්ද මේ NRG බයික් එක තියෙන ෆ්‍රෙන්ඩ්ස් එන්න එතනට තමයි වැටෙන්නේ ඔයාලා. ඉතින් අදිස්සිය ඔයාලට මෙන්න මෙතනින් මිනි මැරුමක් කරලා වුණත් අන්න ඉතින් මම කියලා දෙන්නම්. මෙන්න මේ අස්සට ඔයාලා එන්න ඕන. මෙන්න මේ අස්සට ඇවිල්ලා මේ වැඩේට ඔයාලා මේ මෙතන ඉන්න ඕන මේ ඩයල් එක. අපි මොකක් හරි අරන් මේ ඒම් කරලා මරන්න. මරලා දැන් මෙතනට ආවම මොකෙක් හරි එන එකේ පැත්තට දාන්න බලනවනේ. කෙලින්ම යන්න මෙතනින් ඉස්සරහට. ඉස්සරහට ගියට පස්සේ උට හොයා ගන්න බෑ අපි කොහෙද යන්නේ කියලා. ඒ හින්දා ෆ්‍රෙන්ඩ්ස් ඔයාලා මෙන්න මෙතනින් කෙලින්ම ගිහිල්ලා මෙන්න මෙතනින් හරවන්න. ඉතින් හරවලා යන්න කෙලින්ම. දැන් පේනවනේ ආරක්ෂිත ස්ථානය. හැබැයි පුතේ මම එක දෙයක් කියන්නම් හොදේ. ආවදාවත් මෙන්න මේකේ මේ කෙලින්ම යන්න එපා. කෙලින්ම ගියොත් වෙන්න දේ මම දැම්මම පෙන්නන්න නැත්නම් උඹලා කරන්නේ නැහැ. මම ඉන්නකො. ෆ්‍රෙන්ඩ්ස් ඔයාලා මෙන්න මෙතනින් කෙලින්ම යන්න නම් එපා. පේනවනේ වෙන දේ. අයි බයික් එක හොයාගන්නත් නැහැ. වතුරේ යටටම ගියා බයික් එක. එතන අපිට බයික් එක ගන්න බැරි වෙයි. එක්කනේ ගන්න බෑ. රිවර්ස් කරලා ගන්න පුළුවන්. දැක්කනේ මොලේ තිබ්බොත් කරන්න බැරි දෙයක් නැහැ කියනෝනේ මල්ලි. මොලේ තියන නම් කරන්න බැරි දෙයක් නැහැ සුද්දා හරිද? වෙඩි තියාගෙන මම මේ පැත්තට ඕහෝ අයියෝ සීජේ තිම්බෑනේ. අගිනවා ටක් ගාලා අගිනවා. මේක මේ පරණ NS එකක් වයි මොකද මේ BF එකද කොහොමින් බලන්න. BF 400 එකක්ද? මේ BF 400 එක. මම මේකේ ආසම් බයික් එකේ තමයි ෆ්‍රෙන්ඩ්ස්. NRG නෙමෙයි. මේ FCR 500 එක. නෑ FCR 200 නේ. FCR 200 එක. එහෙනම් අද වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න.
එහෙනම් ආදර ඔච්චරයි බයි බයි. ඉතින් මං ඊළඟට කියනවා කෝච්චියෙන් සැන් ෆීරෝ වලට යන වීඩියෝ එකක්. ඉතින් ඒකත් අනිවාර්යෙන් බලන්න ඊළඟට ගේනවා පුළුවන් වුණොත් අද ගේන්න නැත්තම් හෙට ගේනවා අනිවාර්යෙන්. ඉතින් වීඩියෝ එක එන්ඩ් කරන කලින් මෙතන ඉන්නවා බෝලර්ලා සෙට් එක. ඩයල් ටිකවත් මරමු. මරමු. හරි. එහෙනම් අද වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. එහෙනම් ආදර ඔච්චරයි. බයි බයි. roller coaster. හරි හරි 1 ගණන් ගන්න එපා වීඩියෝ එක එන්ඩ් කරමු ඈ. බයි බයි.